සේනස ඔය සමයේ සිටින මාතට සියලු දේවල් කියනවා. ඔබට තවදුරටත් එදා විතර පොරොත්තුවක් ගෙනාවා. ඒ වෙන කිසිවක් නොවේ. මට උපදින මහත්මයෙක්ම සසර සැරිසන්න තුරාවටම මම ඔබ පසුපසින් එනවා කියලා මම ඔයාලට පොරොත්තු ලබන් දෙනවා. මේ මුළු සසර පුරාවටම ඔබ ප්‍රදේශිතුමයි සේන. මගේ අත්තරනේ මගේ හදවත නැගෙන එක්තරා කනගාටුදායක දෙයක් තිබෙනවා. ඒ වෙන කිසිවක් නොවේ. ඔබ සදාකාරව දන්නවා මම මේ මහ පොළොව කපලා ඒ වගේ පස් අරගෙන ඒ පස් වදක් කරලා ඒ වගේ බලන් සකසලා ඒව පුරුස්සලා ඒ බලන් සීලෙකට ගිහින් විලුතුන් අතර බෙදා දීලා ඉන්න අපේ සොච්චම් මුදලින් වන්දනා ඔබ මම ජීවත් වෙනවා. වන්දනා ස්ත්‍රියකට අවශ්‍ය කරන මොන තරම්නම් දේවල් තිබෙනවද? අද වෙන විට ඒ කිසිම දෙයක් මාහට ඔබ ලබා දීමට නොහැකි වෙලා තිබෙනවා. ඔය වෙන අතර පැයකින් සොයන සොච්චම් මුදලින් අපි ජීවත් වෙන විතර මට ඒකම ප්‍රමාණවත්. සීල මට කවලින් කිසිම දෙයක් මට වැඩක් නැහැ. ඔයාගේ අතරේ ලැබෙනවා වගේ මට හොතටම එපිසේනක. සසර පුරාවටම මම ප්‍රාර්ථනා කරන්නේ ඒයි. මට පුරුදු කරගෙන කිසිම දවසක මොනකම් කඩලු පැමිණියත් මේ සේනකගේ මිදිලා ඔබ යන්නේ නැහැ මට පුරුදු වෙන්න. අයියෝ ඔය කතා කරන්නේ සේනක මං කවදාවත් ඔතන කද යන්නේ නැහැ. මේ ජීවිතේ සැලසරතා මම ඔයාගේ විතරමයි. කනතකයි පිරිවක් ජීවිතයට සතුට වාසනාව සැලසුම ගෙනාවේ වෙන කවුරුත් නෙමෙයි ඔයයි වන්දනා. මට කිසි දවසක නොමැතිව මේ මහ පොළොව මත ජීවත් වී ඉපරොත් නොහැකි වේවි. අර සේනක